දැන් ඔයාට එයා ඉස්සර වගේ ආදරේ නැද්ද? එහෙම නැත්නම් ඔයාට ආදරේ පේන්නේ නැද්ද? පිටරටක ජීවත් වෙලා ඔය දෙන්නා මහන්සියෙන් වැඩ කරනකොට ඉස්සර වගේ ආදරණීය හැඟීම් ඔයාට දැනෙන්නේ නැතුව ඇති. එයාගේ ආදරණීය වදන් ඔයාට ඇහෙන්නේ නැතුව ඇති. ඒක නිසා ඔයාට ලොකු බයක් දැනෙනව නේද? අපි දෙන්න දැන් ඈත් වෙනවා කියලා. මනෝවිද්‍යාවේදී මේකට කියන්නේ නෙගටිව් සෙන්ටිමන්ට් ඕවර්රයිඩ් කියලා. ඒ කියන්නේ අපි සහකරුවගේ එහෙම නැත්නම් සහකාරියගේ හොඳ දේවල් වලට වඩා නෙගටිව් දේවල් ඍණාත්මක දේවල් දකිනවා. මේක ඇත්තටම වෙන්නේ අපේ මොලේ ආතතියටපත් වුනහම. මේක ඔයාගේ වරදක් නෙමෙයි. විශේෂයෙන්ම ඔයා විදේශ රටක ජීවත් වෙනවා නම් ලැබෙන ආතතියත් එක්ක අපේ මොලය ඔටෝමැටිකලි සර්වයිවල් මෝඩ් එකට යන නිසා තමයි මෙහෙම සිද්ධ වෙන්නේ. ඒක නිසා ඔයාගේ සාමි පුරුෂයාට අද ඉඳන් දවස් 2ක් යනකම් ඔයාගේ සාම්පුරුෂයා පිළිබඳව ඩිටෙක්ටිව් කෙනෙක් වෙන්න. වචනයක්වත් මේ සම්බන්ධව කතා කරන්න යන්න එපා. එයා ගෙදර ඇවිල්ලා මොනවද කරන්න කියලා බලන්න. රැට නිදා ගන්නකොට දොරවල් ලොක් කරනවද? ඔයාගේ ෆෝන් එක charge එකට දානවද? ලිපේ ගෑස් එක ඕෆ් කරලා කියලා බලනවද? ඔයා දන්නවද? මේ නිහඬ හැම ක්‍රියාවකින්ම පෙන්වන්නේ එයා ඔයාට I love you කියන එක.